හරි ගයිස්. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ගිය සතියේ අපි රික් කරගත්ත කැරක්ටර් එකකින් කොහොමද හොක් ඇනිමේෂන් එකක් හදන්නේ කියලා. මම මේකට කලින් මේ ඇනිමේෂන් එකක් ඇඩ් කරා පොඩ්ඩක් ටෙස්ට් කරන්න. මේ විදිහට තමයි ඒක ඇනිමේෂන් වෙන්නේ. මම ඒකේ පොඩි දෙයක් ඔබට කියන්න. අපි මේ ඇනිමේෂන් කියන ටැබ් එකට යනවා ඇනිමේෂන් කරන කලින්. මෙතන තියෙනවා ටැබ් දෙකක් ඔබට පේනවා. මේකෙන් මේ අපිට වඩා ලේසි මේකෙන් අපි ප්‍රිවිව් එක බලාගෙන එතනින් තමයි අපි ඇනිමේෂන් පාර්ට් එක හදන්නේ. ඒක ලේසි. ඊට පස්සේ මේ ටික ඔක්කොම සිලෙක්ට් කරාට පස්සේ යට මෙතන තියෙන ටයිම්ලයින් එක මේ ටයිම්ලයින් එකේ ඔකට පේනවා. මේ මෙතනින් තමයි ප්ලේ කරන්නේ. ප්ලේ කරාට පස්සේ ඇනිමේෂන් එක යන විදිහ පේනවා. එතකොට මම මේකේ පොඩි දෙයක් කියලා දෙන්නම් මේක තියෙන අතර ඔකට පේනවා මේ දාලා තියෙන කී ෆ්‍රේම්. එතකොට මේ කී ෆ්‍රේම් දෙකක් අතර තමයි මූවමන්ට් එකක් සිද්ධ වෙන්නේ. එතකොට ඔකට පේනවා මේ වෙන මූවමන්ට්ස් ගත්තාම මේ කී ෆ්‍රේම් දෙකක් අතර තියෙන දුර වැඩි වෙන්න ඒ මූවමන්ට් එකේ ස්පීඩ් එක අඩුයි. හරිද? දුර වැඩි වෙන්න ඇනිමේෂන් ස්පීඩ් එක අඩු වෙනවා. හැබැයි කී ෆ්‍රේම් දෙකක් අතර දුර අඩු වෙන්න. දැන් මේ වගේ මේ කී ෆ්‍රේම් එක සහ මේ කී ෆ්‍රේම් එක අතර දුර අඩු නිසා එතන ස්පීඩ් එක වැඩි ඇනිමේෂන් එකේ. මේ වගේ තමයි. ඒක නම් පේන්නේ නැතරම්. මට දැන් මෙතනින් කියා ගන්න ඕන මේ වගේ කී ෆ්‍රේම් දෙකක් අතර තියෙන දුරට සාපේක්ෂව මේ වගේ කී ෆ්‍රේම් දෙකක් අතර තියෙන දුර අඩු නිසා එතන ස්පීඩ් එක වැඩි. ඒක එකක්. අනිත් එක හැම ඇනිමේෂන් එකක්ම ස්ටාර්ට් වෙන්නේ පළවෙනි කී ෆ්‍රේම් එකෙන්. අවසන් වෙන කී ෆ්‍රේම් එක අපිට තිරණය කරන්න පුළුවන්. දැන් මෙතන නම් මම 24 තමයි ඉවර වෙන්න දාලා තියෙන්නේ. ඒක ඕන ගානකින් වට දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකෙන් අපිට පුළුවන් දැන් අපි හිතමු මෙතන තිබ්බා කියලා මේ කර්ස් එක අපිට පුළුවන් මෙන්න මේක ඔබලා ඒක මුලට ගන්න. ඊට පස්සේ මෙතනින් මෙන්න මේක ඔබලා අපිට පුළුවන් ඊකාෆ් කී ෆ්‍රේම් එකට පයින්න ජම්ප් වෙන්න. මේ විදිහට ඒ වගේම එකක් තියෙනවා මෙතන. ඒකෙන් පුළුවන් ආපස්සට කී ෆ්‍රේම් අතර ස්විච් වෙන්න. ඒ වගේම මෙතනින් ප්ලේ වෙනවා ඉස්සරහට. ඒ වගේම මෙන්න මේකෙන් රිවර්ස් එකට ඇනිමේෂන් එක ප්ලේ වෙනවා. හරි. ඊට පස්සේ මෙතනින් යන්න පුළුවන් ඉන් ෆ්‍රේම් එකට ජම්ප් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා තව ඔටෝ කීයින් කියලා. ඒකෙන් වෙන්නේ අපි තුමු මෙතන අපි 50 කියලා. ඊට පස්සේ මෙන්න මෙතෙන් අපි 30ට අරන් ගිහිල්ලා අපි මේකේ තියෙන මොකක් හරි එකක් අපි තුමු මේ අත කියලා. අත අරගෙන මෙන්න මේ විදිහට අපි මූවමන්ට් එකක් කරොත් හරිද? ඊට කලින් එතන කී ෆ්‍රේම් එක දාන්න ඕනේ. ඒ කියන්නේ මේක දාලා කී ෆ්‍රේම් එක නෙමෙයි ස්විච් එක දාලා ඔටෝ කීන් ස්විච් එක දාලා ඊට පස්සේ මේ කර්ස් එක 30ට අරන් ගිහිල්ලා මෙතන තියෙන මොකක් හරි මූවමන්ට් එකක් කරොත් මෙතන ඔටෝමැටික් කී ෆ්‍රේම් එකක් ඇඩ් වෙනවා. මේක දාලා තියෙන නිසා. හැබැයි මේක දාලා නැතුව අපි මේක ඩිලීට් කළමු. මේක ඔන් කරන්නේ නැතුව අපි මේක අරන් ගිහලා ඇතෑරියා කියලා මෙතන කී ෆ්‍රේම් ඇඩ් වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපිට ඇඩ් කරන්න වෙන්නේ කීබෝඩ් එකේ I අකුර ඔබලා තමයි කී ෆ්‍රේම් එක දාන්න වෙන්නේ. එතකොට මේක ගැන කියන්න ගියේ මම මොකද මේක ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා ඇනිමේෂන් කරද්දී ඔටෝමැටික් කී ෆ්‍රේම් ඇඩ් වෙන නිසා. ඊට පස්සේ අපිට නිතරම I අකුර ඔබ අලුතෙන් කී ෆ්‍රේම් ඇඩ් කරන්න අවශ්‍ය නැහැ. ඔටෝමැටික් අපිට කී ෆ්‍රේම් එක ඇඩ් කරලා දෙනවා. හරි. එතකොට මම මේකේ මෙන්න මෙතන දාලා තියෙන්නේ මාකස් වගේ. ඒ කියන්නේ ඒක අපිට ඕනනම් කීබෝඩ් එකේ M අකුර ඔබලා මෙහෙම මාකර් එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ හරියට නිකන් පොඩි මාක් එකක් දාගන්නවා වගේ ඒක ලොකු දෙයක් නෙවෙයි. හරි. ඊට පස්සේ මේක මම 24ම දාන්න. ඊට පස්සේ මම මේ කී ෆ්‍රේම් ටික ඔක්කොම ඩිලීට් කරලා දානවා. ඊට පස්සේ ප්ලේ කරලා බලුවොත් ඔකට පේනවා ඒත් ප්ලේ වෙනව නේද? ඒකට හේතුව මේක ඔක්කොම සම්පූර්ණයෙන් සිලෙක්ට් කරන්න ඕන. සම්පූර්ණයෙන් සිලෙක්ට් කරලා තමයි ඊට පස්සේ මේකත් සම්පූර්ණයෙන්ම කී ෆ්‍රේම් ටික සිලෙක්ට් කරලා තමයි ඩිලීට් කරන්න ඕන. එතකොට තමයි සම්පූර්ණ ඇනිමේෂන් එකම ඩිලීට් වෙලා යන්නේ. එතකොට පේනවා මේක ප්ලේ කරාට මූවමන්ට් එකක් වෙන්නේ. ඒ කියන්නේ කී ෆ්‍රේම් ටික අයින් කරාට පස්සේ ඇනිමේෂන් එක සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. හැබැයි ඔකට පේනවා මේකේ අර
තිබ්බ ඉරියව්වමනේ තියෙන්නේ. කියන්නේ මේ අත මේ විදිහටම කලින් තිබ්බේ. එතකොට අපිට බැයිද අර අත් දෙක දෙපැත්තට දිගෑරලා හදාගන්න පුළුවන්. ඒකට කරන් තියෙන්නේ ස්රෝම මේම සම්පූර්ණයෙන්ම මේකේ තියෙන රිග් එකම අපි සිලෙක්ට් කරලා මෙතන පුෂ් කියන එකට ගිහලා ක්ලියර් ට්‍රාන්ස්ෆෝම් කියන යටතේ තියෙන ඕල් කියලා. ඒක දෙන්න. එතකොට සම්පූර්ණයෙන්ම රිග් එක රීසෙට් වෙනවා. දැන් මුලින් ඉඳන් අපිට පුළුවන් ඇනිමේෂන් එක හදන්න. ඇනිමේෂන් එකට යන්න කලින් මෙතන මම දාලා තියෙනවා බල්බ් වගේක්. ඒ ටික මම පොයින්ට් ලයිට් වගේ දාලා තියෙනවා. ඒ ටිකයි සන්ලයිට් එඩිට් කරනවා. හරි. දැන් අපිට පුළුවන් මෙන්න මෙතනින් බලාගෙන මෙන්න මේකෙන් අපිට අපේ ඇනිමේෂන් එක හදාගන්න. මම යනවා පොස් මෝඩ් එකට. ඊට පස්සේ මේකට ගිහිල්ලා මම අයියා ඔබලා මේක සම්පූර්ණ සිලෙක්ට් කරලා තියෙනවා. හරිද? සම්පූර්ණයෙන් ඔක්කොම රිග් එකම සිලෙක්ට් කරලා ඒ අකුරෙන් ඊට පස්සේ අයියා අකුර ඔබලා පළවෙනි ෆ්‍රේම් එකේදී මම මේ ඔක්කොටම කී එකක් ඇඩ් කරනවා. හරි. ඊට පස්සේ මම මේක පොඩ්ඩක් zoom කරගන්නවා. මම මේක මේ ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට තමයි හදන්න යන්නේ. බලමු අපි කොහොමද කරන්නේ කියලා. මම දැන් මේක මේ කකුලේ තියෙන බෝන් එක සිලෙක්ට් කරනවා. මේක අපිට පුළුවන් කකුල මේ විදිහට චලනය කරගන්න. ඔකට මේකෙන් බලා ගන්න පුළුවන් ඒක කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන මම ඔටෝ කීන් කියන එක දාගන්නවා. දාලා දැන් අපි කකුල මෙහෙමනේ තියෙන්නේ. දැන් අපි යනවා දෙවෙනි එකට. ඊට පස්සේ මම මේක නැත්තම් මම මෙහෙම කරන්න. මේක සම්පූර්ණයෙන් සිලෙක්ට් කරලා මම මේක දාපු කී ෆ්‍රේම් එක ඩිලීට් කරනවා. ඊට පස්සේ මම මේක මේ විදිහට හදාගන්නවා. අපි අර ඇවිදින ඉරියව්වක මැදක් වගේ හදාගමුකෝ. කියන්නේ ඇවිදිද්දී ඇවිදින ඉරියව්වේ යම් කිසි අවස්ථාවක් අපි හදාගමු මේ විදිහට. මේක මම X mirror එක ඔබලා අත් දෙක එකවර මේ විදිහට ළඟට ගන්නවා. දැන් හරිනේ. කැරක්ටර් එක සාමාන්‍ය විදිහට ඇවිදින ඉරියව්වක තමයි තියෙන්නේ. දැන් කරන්නේ සම්පූර්ණ මේක සිලෙක්ට් කරලා අයියා කරබනවා. එතකොට පළවෙනි කී ෆ්‍රේම් එකේ තියෙන ඉරියව්ව තමයි මේ තියෙන්නේ. හරිද? right. දැන් අපි ඇනිමේෂන් ඉස්සරහට අරන් මම දැන් දෙවෙනි කී ෆ්‍රේම් එකට එනවා. ඊට පස්සේ මේ කකුල සිලෙක්ට් කරනවා. එතකොට මේ කකුලට දාලා තියෙන පළවෙනි කී ෆ්‍රේම් එක තමයි මේ පෙන්වන්නේ. අපි දැන් යන්නේ දෙවෙනි කී ෆ්‍රේම් එක හදන්නට. දෙවෙනි එකේදී මම මේ කකුල මේ දැන් මේක අනිවාර්යෙන් අයින් කරලා දාන්න X mirror එක. ඊට පස්සේ මේ කකුල අරගෙන මම මේ විදිහට පොළවෙන් තියාගන්න. පළවෙනිට තිබ්බේ මෙහෙම. පළවෙනි මෙහෙමනේ තිබ්බේ. ඊට පස්සේ දෙවෙනි කී ෆ්‍රේම් එක මෙහෙම දාගන්නවා. තුන්වෙනි එකේදී මම කකුල අරන් එනවා මෙන්න මේ හරියක් වගේ. දැකලා. ඊට පස්සේ හතරවෙනි එකේදී මම කකුල මේ ගානක් වගේ අරන් එනවා. හරිද? ඊට පස්සේ පස්වෙනි කී ෆ්‍රේම් එකේදී අපි කකුල මේ ගානක් වගේ උස්සනවා. මේ ගානක් වගේ. මේ විදිහට තමයි මේ අපේ වම් පැත්ත කකුලනේ. වම් පැත්ත කකුලේ කී ෆ්‍රේම් පස්වෙනි එකට යනකම් අපි හදාගෙන තියෙන්නේ මේ විදිහට. මම දැන් මෙතන ඉන් ෆ්‍රේම් කියන එකට දෙනවා 5ක්. එතකොට පළවෙනි එකකින් පටන්ගෙන පස්වෙනි එකෙන් තමයි ඉවර වෙන්නේ. බලමු ප්ලේ කරලා. ගොඩක් වේගෙන් වෙන්නේ දුවනවා වගේනේ. හරි. කමක් නැහැ. ඊට පස්සේ අපි යනවා මේ ෆ්‍රේම් මේ අනිත් කකුලට ගිහිල්ලා අපි ඒකට ගැලපෙන විදිහට ඇනිමේෂන් එක හදාගමු. බලමු. දැන් මේ කකුල ඉස්සරහට තියෙන්නේ. දෙවෙනි එකේදී අර මේ කකුල පොළවේ වදිනවා. එතකොට වෙන්න ඕන මේක තව ටිකක් මෙහෙම පස්සාට එන එක තමයි වෙන්නේ. මේ කකුල මෙහෙම තිබ්බේ. අර පොළවේ වදිද්දි මෙයා තව ටිකක් පස්සට යනවා. ඊට පස්සේ අරයා පස්සට එද්දි මෙයා මේ ගානක් වගේ එන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එකේදී මෙයාට පුළුවන් මෙන්න මේ මෙහෙම යන්න. දැන් පස්වෙනි එකේදී අරයා ඉස්සෙන නිසා මෙයා හතරවෙනි එකේදී බිම තියන්න වෙනවා. හරිද? ඊට පස්සේ දැන් පහෙන් ඇනිමේෂන් එක ඉවර නිසා අපි දන්නවා මේ පළවෙනි ඇනිමේෂන් එකේ මෙයා මෙතන තිබ්බේ.
පළවෙනි ඇනිමේෂන් එකේ තිබ්බ කී ෆ්‍රේම් එක අපි කොපි කරගන්නවා පස්වෙනි එකට. ඒක කරන්නේ කොහොමද? පළවෙනි ඇනිමේෂන් එක සිලෙක්ට් කරලා shift එකත් එක්ක දියවලා ඉතින් කී ෆ්‍රේම් එක අරගෙන එනවා මෙන්න මෙතෙන්ද. ඇවිල්ලා පස්වෙනි ඇනිමේෂන් එකේදී අපි ඒක පස්වෙනි කී ෆ්‍රේම් එක ගාවදී අපි ඒක ඇදලා දානවා පස්වෙනි කී ෆ්‍රේම් එක. එතකොට වෙන්නේ මේක හරියට සයිකල් එකක් වගේ තමයි යන්නේ. ප්ලේ කරලා බැලුවොත් ඔකට පේනවා නිකන් වේගෙන් දුවනවා වගේ සොනික් වගේ. හරි. හරි. ඒ වගේම තව ස්පේස් බාර් එකෙන් අපිට පුළුවන් ඇනිමේෂන් එක ප්ලේ කරලා බලන්න. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි යන් අත 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 ගත්තාම දැන් මේකේ වම් කකුල ඉස්සරහට යද්දි වම් අතත් ඉස්සරහට යන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඒක සාමාන්‍යයෙන් මෙහෙම. මේ වගේ තමයි තියෙන්නේ. එහෙම තියාගමු. ඊට පස්සේ දෙවෙනි කී ෆ්‍රේම් එකේදී මෙයා චුට්ටක් මෙහෙම වෙනවා. තුනේදී මෙහෙම එක සමාන වෙනවා. හතරවෙනි එකේදී අපි මේ ගානක් වගේ තියාගමු. පස්වෙනි එකේදී අතර පහෙන් ඉවර වෙන්නේ. මේක සිලෙක්ට් කරලා මේක කොපි කරලා පහට අරගෙන. මේක පොඩක් අපි ඊට වඩා වෙනස් කරමු. අපි මේක මෙහෙම තියෙන්නේ. මේකෙදී අපි මේක මේ ගානක් වගේ අරන් යමු. මේ ගානක් වගේ. අබේ එහෙම බෑ. කැතයි. මෙහෙම කරමු. මේක මෙහාට ගියා කියන්නේ දෙවෙනි එකේ මේක ඩිලීට් කරලා දාමු. ඊට පස්සේ මේක මේ ගානක් මැදට වගේ තමයි ගන්න වෙන්නේ. තාම මේක අපි තව මේ පැත්තට අරන් යමු. තුනේදී මේක මේ ගානක් වගේ අරන් යමු. හතරේදී මේ ගානක් වගේ ගමු. පහේදී මේක කොපි කරලා පහට දාමු. දැන් හරි. දැන් කරන්නේ මේ පැත්තට ඒ විදිහම මේක මේ ගානක් වගේ තිබ්බා. දෙවෙනි එකේදී මේ තව ටිකක් ඉස්සරහට ගියාම තුන්වෙනි එකේදී මේක පස්සට ආවා. එහෙම හතරවෙනි එකේදී තව ටිකක් මෙහෙම පස්සට ගියා. පස්වෙනි එකේදී මේක කොපි කරලා පස්වෙනි එකට දාන්න. ප්ලේ කරලා බලුවොත් වේගෙන් යනවා පේනවා. හරි. ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් ඔක්කොම සිලෙක්ට් කරා. ඊට පස්සේ අපි මේක දානවා 24ට. 24ට දාලා 24ට ඔකට කැමති දාන්න පුළුවන්. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම රිග් එකම ඒ අකුරෙන් සිලෙක්ට් කරලා ඊට පස්සේ කී ෆ්‍රේම් ටිකත් ඒ අකුර වල සිලෙක්ට් කරන්න. ඊට පස්සේ අනිවාර්යෙන් මෙන්න මේ කර්ස් එක පළවෙනි කී ෆ්‍රේම් එකට අරන් ගිහලා කීබෝඩ් එකේ S අකුරෙන් මේක ස්කේල් කරගෙන එන්න මෙන්න මේ කී ෆ්‍රේම් ටික. ඊට පස්සේ ඒකේ අන්තිම කී ෆ්‍රේම් එක තියෙනවනේ. ඒක අර 24 කියන එකට 24 ගාවට අරන් ඇවිල්ලා මෙහෙම අතාරින්න. එතකොට ඔකට බලා ගන්න පුළුවන් මේක පටන් ගන්න පළවෙනි එකෙන් ඉවර වෙන 24න් මේක දැන් ප්ලේ කරලා බලුවොත් අර කලින්ට වඩා ස්මූත් විදියට වේගෙන් නැතුව මේක ඇනිමේට් වෙනවා. මේ කකුල අර එකපාරට පයින් සීන් එකක් වගේ තියෙනවා. ඒක මොකක්ද දන්නේ හේතු බලමු. මේකයි අතර පොඩි කේසයක් තියෙනවා. ඒක වෙලා තියෙන්නේ මේ කකුල මෙන්න මෙයාගේ. මෙන්න මේ කකුලේ පළවෙනි කී ෆ්‍රේම් එකයි අන්තිම කී ෆ්‍රේම් එකයි ගැලපෙන්නේ. එතකොට අපි කරන්නේ මේක මෙතන කොපි කරමු. දැන් බලමු. දැන් හරි. ඔකට පේනවා ඒක ස්මූත් විදියට ඇවිදිනවා. හතුනයිනේ. හරි. ඊට පස්සේ ඔකට පුළුවන්
මෙන්න මෙතන තියෙනවා බෝන් එකක්. ඒකයි අත් දෙකේ බෝන් දෙකයි සිලෙක්ට් කරලා මේක මෙන්න මේ ගානක් වගේදී මේක මෙහෙම නවලා මේ ගානදී මේක උස්සන්න පුළුවන්. එතන මේකදී අපි මේක පාත් කරලා මේ වගේ මේකදී මේක උස්සනවා මේ. ඊට පස්සේ මේකදී නැවත මෙතන උස්සලා මේකදී නැවත පාත් කරමු. මේ වගේ මේ ගානක් වගේ. ඊට පස්සේ මේක කොපි කරලා මෙතන දාන්න. ඒක හරියට ආවෙ නැහැ. ඔකට ඒක හරියට අදාළ කරනවා. ඊට පස්සේ තව දෙයක් කරමු. මෙන්න මෙතන දින බෝල් එකක්. ඒකෙන් අපිට පුළුවන් මේ පස්ස මෙහෙම නටවන්න. හරිද? ඒක කරන්න කොහොමද කියලා මේකෙදී මේ පස්ස මෙහෙම නෙදී. පුළුවන් මේක මේ පැත්තට මෙහෙමද යන්නේ? මෙහෙමද? මෙහෙමනේ යන්නේ. මෙහෙම යන්න. හරි. ඊපස්සේ මේ කනක් වගේ අන්න මෙහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ මේක මෙහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ නැවත 24 දී මේකම කොපිරලා මෙතන දාන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි පස්ස නැට වෙන්නේ. හරිද? හරි. එතකොට මේ කෙල්ලෙක්නේ. හරි. ඒ වගේම තව කට්ටියට මෙතන තියෙනවා මෙතන තියෙන උරහිස් දෙක. ඒ උරහිස් දෙකම සිලෙක්ට් කරලා අපිට මේකෙදී වගේ උරහිස් දෙක ඉස්සලා 12 දී විතර නැවත පොඩ්ඩක් පාස් කරලා 18 දී නැවත තව චුට්ටක් පාස් කරන්න. ඊට පස්සේ හරි. ඊට පස්සේ මේක කොපි කරලා 24ට දාන්න. අනේ ආබාධිතයි වගේනේ. හරි කමන්නේ. කොහොම හරි කමන්නේ අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. මෙහෙම තමයි කැරක්ටර් එක අපි ඇනිමේෂන් කරන්නේ. එතකොට අපේ 3D එක 3D කැරක්ටර් මොඩල් එක ඒ වගේම ටෙක්ස්චර් කරන එක රිග් කරන එක ඒ වගේම මෙතනින් ඇනිමේෂන් එකෙන් අපේ මේ සීරීස් එක ඉවර වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් අලුත් කැරක්ටර් එකක් කොහොමද මොඩල් කරන්නේ මේකේ කතා කරා වගේම ටෙස්ට් කරන්න කොහොමද UV අන්රැප් කරන්න කොහොමද රිග් කරන්න කොහොමද ඇනිමේෂන් කරන්න කොහොමද මේ හැම එකක් ගැනම කතා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න channel එකත් එක්ක ඔබට අදහස් දාන්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු